පැනමා කැනලේ යනු මධ්‍ය ඇමරිකාවේ පැනමාව තුළ සාධන ලද ලෝකයේ ප්‍රධානතම නාවික මාර්ගය. 1914 ආරම්භ කරන ලද ඇට්ලාන්ටික් සාගරය සහ පැසිෆික් සාගරය සම්බන්ධ කරන ප්‍රධානම මාර්ගයක් වන අතර මෙම ඇල තුලින් ගමන් කිරීමෙන් නෞකාවකට සාමාන්‍ය ගමන් කාලයට සාපේක්ෂව දින 10ක පමණ ගමන් කාලයක් ඉතුරු කර ගැනීමේ හැකියාවක් තිබේ. පැනමා කැනලේ විශේෂත්වය නම් එහි ඇති ලොක් සිස්ටම් තාක්ෂණය. මෙහිදී නෞකාව කෘත්‍රිමව ජල මට්ටම වෙනස් කිරීම තුළින් රට මැදට ගෙන ඒම සහ එයින් පිටතට ගෙන යාමත් සිදුවේ. මෙමගින් නෞකාවට සාගර දෙකක් අතර ඉතා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාවක් ලැබේ. පැනමා කැනලේ ශ්‍රී ලංකාවේ වෙළඳ ශේෂ්ත්‍රයට ඉතා වැදගත් සාධකයකි. මන්ද ආසියාතික රටවල් සහ ඇමරිකා මහද්වීපික රටවල් අතර නෞකා ගමනයේදී පැනමා කැනලේ තුලින් ගමන් කර ඉදිරි කර ගන්නා කාලය ලෝකයේ ප්‍රධානතම ට්‍රාන්ස්ෂිප්මන්ට් හබ් එකක් වන කොළඹ වරායෙහි නැංගුරම්ලා යෑමේදී ලංකාවේ ආර්ථිකයට හා වෙළඳ ශේෂ්ත්‍රයට මහඟු දායකත්වයක් හිමි වේ.